අපි බලමු ෆ්‍රාන්ස් හෝඩිය කොහොමද කියවෙන්නේ කියලා. ඇල්ෆබෙට් කියලා ඉංග්‍රීසි වලින් ලියන විදිහටම තමයි ලියන්නේ. ඒ වුණාට ඒක ශබ්ද වෙන්නේ අල්ෆබේ කියලා. මොන මතක තියාගන්න. ඒකේ මුලට L අකුරක් දාලා අපි කම එකක් දානවා ලල්ෆබේ කියලා. කියන්නේ ද ඇල්ෆබෙට් කියන ඒ වගේ තමයි. ඒක පසුව ඉගෙන ගන්න පුළුවන් ග්‍රැමර් ඉගෙන ගන්නකොට. A B C D E F J කියලා කියන්නේ G අකුරට. අෂ් H අකුරට අෂ් කියන්නේ. අෂ් E G කියා L M N O P එහෙම තමයි කියන්නේ. Q ඔන්න ඊළඟ අකුර R අකුර ශබ්ද කරන විදිහ ටිකක් අමාරුයි. කියලා තමයි කියන්නේ. ඒක උගුරෙන් ශබ්ද කරන කියලා. R කියලා ශබ්ද කරන්නේ නැහැ. Q R S T U V W X Y Z Y කියන්නේ ඉග්හැක් කියලා. ඔන්නෝම තමයි ෆ්‍රාන්ස් හෝඩිය කියවෙන්නේ. ඔක ටික දවසක් යනකොට පුරුදු වෙයි. ඒකට එක වචන මම ඉදිරිපත් කරන්නම්. ඒ අතරේ මට මතක් වුණා කියන්න මම 2020 දී වගේ ලංකාවේ A level papers ලියන ළමයින්ට මේ පාස් පේපර්ස් කරන්න ඉගෙනුවා. ඒ ළමයි ටික මම උගන්වපු ළමයි 6 දෙනෙක්. ඒ 6 දෙනා මගේ පාස් වුණා. ඒක නිසා කවුරු හරි A level වලට පාස් පේපර්ස් කරන්න ඕන නම් WhatsApp මාර්ගයෙන් මගෙන් විමසලා දැනගන්න මම උදව් කරන්න. එතකොට ප්‍රංශ භාෂාව හරිම ලස්සනයි. ප්‍රංශ රට හරිම ලස්සනයි. යනකොට ඉගෙනගෙන යන්න. එතකොට හරිම හරිම ඒක හොඳ සුසුකමක් වෙනවා හැම එකටම. අධ්‍යාපන ආයතනයකට ඇතුල් වෙන්න ඕන, රස්සාව කරන්න ඕන, හැම දෙයකම උදව් වෙනවා. අපි ඊළඟ පාඩමේදී තවදුරට ඉගෙන ගන්න බලමු. දැන් අද මේ අකුරු වලින් ශබ්ද වෙන වචන කීපයක් මම කියන්නම්. දැන් මම ඉස්සෙල්ලා කිව්වා R කියන එක F කියලා. කියා හලොන්ති slow down කියන එක. අරෙත් කියලා කියන ඔය එක nationality අය ඒ වගේ බොහෝ වචනවල S අකුර අන්තිමට තියෙනකොට ඒක silent. ඒක ශබ්ද වෙන්නේ. සමහර තැන්වල T අකුර T අකුර තියෙනකොට ඒකත් ශබ්ද වෙන්නේ නැති තැන් තියෙනවා. ඒක භාවිතයෙන්මයි පුරුදු වෙන්න ඕන. ඒක. අපි ඒවා තව දිගට ඉගෙන ගනිමු. ලස්සනට ඉගෙන ගන්න. මම කියන්නම් සතියේ දවස් වලට කියන හැටි. ලංජි අන්න බලන්න මම කිව්ව ඉස්සෙල්ලා දේ කියලා අකුර කියවෙන්නේ. ඒවන් ටික ශබ්ද කරන්නේ ලංජි සඳුදා. මහ්ජි කියන්නේ අඟහරුවාදා. මැක්ඛොජි බදාදා. ඊට පස්සේ ජූදි බ්‍රහස්පතින්දා. වොන්දොදි සිකුරාදා. සමෙජි සෙනසුරාදා. දිමෝෂ් ඉරිදා. ඒ විදිහට තමයි සතියේ දවස් ටික කියවෙන්නේ. අව්වා අවියතු